ඔයා මේ ලෝකේ ජීවත් වෙනකොට ඔයාට මොන තරම් මිනිස්සු එක විදිහේ මිනිස්සු මුණ ගැහෙන්නේ නැතිද? ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න කියලා ආපු ගොඩාක් මිනිස්සු ඔයාගේ හිත රිදවලා කොයිතරම්නම් දුරට යන්න ඇතිද? ඔයා ඒ මිනිස්සු වෙනුවෙන් ඔයාගේ කාලය, ශ්‍රමය කැප කරලා ඔයා මොනතරම්නම් උදව් කරන්න ඇතිද? හැබැයි ඒ මිනිස්සු ආය ඔයා වෙනුවෙන් වචනකින්වත් ප්‍රතිඋපකාරයක් කරන්නේ නැති වෙන්න ඇති නේද? එතකොට ඔයාගේ හිත මොනතරම් රිදෙන්න ඇතිද? ඔයා මොනතරම්නම් අඬන්න ඇතිද? ඒත් ඔයා කවදාවත් ඒ මිනිස්සු වෙනුවෙන් අහිතක් හිතන්න එපා. මොකද ඒක මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය. හැබැයි ඔයා කවදාවත් කෙනෙක්ට උදව්වක් කරලා ආපහු ඒකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේ ලෝකේ ඉන්න ගොඩාක් අය ප්‍රතිඋපකාර කරන්නේ නැහැ. ඒක හරිම අඩුයි. ඉතින් ඔයා ඒක දැනගෙන ඔයා මිනිස්සු වෙනුවෙන් කරන උදව්වට ආපහු කවදාවත් ප්‍රතිඋපකාරයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ඔයාට කරන්න තියෙන්නේ ඕනම කෙනෙක් වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් උදව්වක් කරලා ඒක ඔයා හදවතින් අමතක කරලා දාන්න. හැබැයි ඔයාට කවුරු හරි උදව්වක් කරොත් ඒක ඔයා හදවතේම ලියලා තියාගන්න. කවදා හරි දවසක ඒ ඔයාට උදව්වක් කරපු කෙනාට ඔයා වචනකින් හරි ප්‍රතිඋපකාරයක් කරන්න. ඔයාට උදව් නොකරුවා කියලා ඔයාට දුක් වෙන්න දෙයක් නැහැ. ඔයා ඒ කරපු උදව්ව ඔයා හිතින් අමතක කරලා දැම්මනම් එතකොට ඔයාට පුළුවන් ඔයාගේ හිත හදාගන්න. ඉතින් ඔයාට මම කියන්නේ අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඔයා කරන කෙනෙක් වෙනුවෙන් කරන උදව්ව ඔයා අනිවාර්යෙන්ම අමතක කරලා දාන්න. හැබැයි ඔයා වෙනුවෙන් කරන උදව්ව හිතේ රන් අකුරෙන් ලියලා තියාගන්න. ඒක ඔයාට ඔයාගේ මානසික සුවයට ගොඩාක් වටිනවා. ඔයා අද ඉඳන් මේ දේ කරයි කියලා මම හදවතින්ම බලාපොරොත්තු වෙනවා. ඔයාට තෙරුවන් සරණයි.